කාලෙකට පස්සේ ඔයාගේ හිතවතෙක් කෝල් එකක් දෙනවා. හැබැයි ඔයාට බැරි වුණා කාලයක් තිස්සේ යාට කෝල් එකක්වත් දෙන්න. ඔයා ගත් කටට මොකද්ද කියන්නේ? ඔයා කියන්නේ මම ඔයාට කෝල් කරන්න හිතියේ. ඒත් බැරි වුණානේ. වැඩ වැඩි වුණානේ. කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? ඒක තමයි මේ වීඩියෝ එකෙන් අද ඔයාලට උගන්වන්න පැටර්න්. අපි යූස් කරනවා ලස්සන පැටර්න් එකක් මේකට. පැටර්න් එක තමයි I have been meaning to verb 1. ඔයාලා දන්නවා මේ verb 1 කියන්නේ go, play, sing වගේ සාමාන්‍ය ක්‍රියාවක්. මම ඔයාට කෝල් කරන්න හිතියේ. I have been meaning to call you. මේ ෆ්‍රේස් එක ටිකක් දිගින්දා අපි I have කියන එක ෂෝට් කරනවා. ඒකල අපි හදාගන්න I've been meaning to. මම ඔයාට කෝල් කරන්න හිතියේ. I've been meaning to call you. මම ගෙදර යන්න හිතියේ. I've been meaning to go home. මම පොතක් කියවන්න හිතියේ. I've been meaning to read a book. මම එයාට සල්ලි දෙන්න හිටියේ. I've been meaning to give him money. එහෙමනම් ඔයා හිතාගෙන හිටපු දෙයක් මම මෙන්න මේක කරන්න හිටියේ. හැබැයි තාම ඔයාට කරන්න බැරි වෙච්ච දෙයක්. ඔයා මම මේක කරන්න හිටියේ කියලා කියන්න යූස් කරන පැටර්න් එක තමයි I have been meaning to verb 1.